මෙන්න නියම කොල්ලෝ ඈ. හරි චූන් වැඩක් නේ මල්ලි කුඹුරු කොටනවා කියන එක. ගම් වතුර ගාලා මේ වගේ පිරෙන්න හේතුව මොකද මල්ලි? අර වගා නොකර තියෙන කුඹුරු නිසාත් ඕක බලපානවද? හදිසි ගම් වතුරක් ගැලුවොත් එහෙම මේ අඩු කරගන්න පුළුවන් නේද කුඹුරු වැඩ කරලා තියෙනවා නම්? ඔව් වැඩ කරලා වතුර ප්‍රමාණය කම්මිනවනේ. ඒකපාරට ජල දැස්මක් නැහැ. ජල දැස්ම තියෙන්නේ. ඔව්. ස්ටොක් වෙලානේ යන්නේ ජල දැස්මක් කියනකොට. නියරෙන් ලියත් එළියට. ආ. ස්ටොක් වෙලා නම් යන්නේ. මේක දරියන්නේ එක හැරම වතුර පාර පහගෙන යනවා. පුරුණ වතුර. ඒරම් බල්ලයට බහිනවනේ. ඒකෙන් අර ඇලි කඩාගෙන යන ඒවා නවතිනව ගොඩක් නේ. ගොඩක් තියෙනවා. වතුර ප්‍රමාණය අර ප්‍රමාණය අඩු වෙනවා. දැන් මේකට වලින් ලියද්දට වතුර ලීටර 10000 15000ක් හිටිනවනේ. හා. ඒකේ කර යනකොට සෑහෙන ප්‍රමාණයක් වෙනවා. කුඹුරු පුරාන්න ওই වගා කිරීමත් ඉතින් මේ අර ඇලි කඩාගෙන යන්නේ නැති ඒවා වළක්වා ගන්න එක හේතුවක් නේ. ඔව් ඒක හේතුවක් තමයි. බඩයිද ගොඩ කිරීමත් එක බලපෑමක් තමයි ඉතින්. බඩයිදන් ගොඩ කරන්න තියෙද්දිම ගොඩක් දුරට ඉතින් වතුර ප්‍රමාණය බහින්න ඕන තැන් වලින් බහලා යනවා. ඇල වේලි යන මොන ඔක්කොම සුද්ධ වෙනවානේ. අම්මනික පාන් කපලා ගොඩ කරනවා. ගොඩ කරන එකෙන් එන්නේ වතුර පාරවල ඔක්කොම පල්ලයට බහගෙන යන විතරයි. දැන් අපේ ගමට ඇලි කඩන් ගිහිල්ලා නාය ගිහිල්ලා ගෙවල් නැතුව ප්‍රශ්න ගොඩක් වුණානේ. එතකොට කණ්ඩ ගෙනල්ලා දුන්නේ පිටින් නේ. මේ වගේ කුඹුරු වැඩ කරලා තිබ්බනම් ඊට මිනිස්සුගේ හඬ ගෙනල්ලා දෙනකන් ඉන්න ඕනේ නෑනේ. තරම් දිනවා සමානයි කියලා කියනවා මේ පාරම පොඩි. ඔව් නේ. ධාන්‍ය කියලා කියන්නේ ධාන්‍ය තියනවා නම් ඒ දේ කාටවත් අතපන්න ඕනේ නැහැ. කැඳරියක් හරි බොන්න තියෙනවා ඉතින් ඒවල. ආල් කඩෙන් බහින්නවා දෙන්න නැහැ කොහෙන්ද? මෙදා සැරේ නම් ඒ පාඩම අපේ ගමේ මිනිස්සු ඉගෙන ගත්තනේ. මම හිතන්නේ නැහැ බොහෝ දෙනෙක් ඉගෙන ගන්න කියලා. එහෙමද? ඔව්. අපේ මිනිස්සුන්ට මන දෙවුණා දවස් 7යි 8යි වන්දක තියෙනවා. ඔව් නේ. මේකට මේ මොකක්ද අපි කරන්න ඕන උත්තරේ කියන්න ඕන මම හැදෙන්න දැනගන්න ඕනේ. ඉතින් අතෝ ඉතින් කරන්න බෑ ඉතින් ඕක. කවුරු කියන්නම් වාලේ හැදෙන්නේ නැහැ කවුරු. මේ ඉන්නේ ගමේ හොඳම ගොවි මහත්තයා. ගොවි මහත්තයා ගෙදරත් යට වෙලා තියෙන්නේ නාය ඇවිල්ලා. මෙයා ලොකු ආදර්ශයක් කරන පුද්ගලයෙක්. මේ ගමට ආවා අලුත් චරිතයක් නගරයකින් අඹතැන්නේ බැහැලා වැඩ. ලොක්ක මේ පුරන් කුඹුරු වගා කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? දැන් ඉක්මනට වැඩ ඉවර කරගන්න පුළුවන්. දැන් නලම්බන් ටික අපිට ලැබුණා නම් ඒ ආයක් ගහන්න ඕනම් සතියෙන් ගහන්න පුළුවන්. මේ ආයමනේ මම වැඩසටහනක් පටන් ගන්න යන්නේ මේ කන්ද උඩරට මේ වගේ පුරන් වෙච්ච කුඹුරු වගා කරන්න පටන් ගන්න. මොන වගේ වැඩසටහනක්ද ඔයා මට මොන වගේ උදව්වක්ද දෙන්නේ කියන්නකෝ. වැඩි ඕනේ අපි 5 වෙනික් දැස්ස. ඔව්. පස්දෙනාට හරියට එක මැෂින් එකක් තිබ්බනම් හරි ට්‍රැක්ටර් එක. ඒක ඇවිල්ලා එක සැරේ හැවා අයිකල නිරටි ගැව්වා. ඊළඟ සැරේ මඩ කරා යවුවා. පොඩි කේස් එකක් නෙදෙන්නේ. දවස් 14ක් කරනකොට කුඹරට වීටි ගිහලා අයින් වෙන්න පුළුවන්. පස් දිනයි ඕනේ. අමාරු වැඩේ තියෙන නිරල් ටික දාගන්න. ඒකනේ අමාරු වැඩක් තියෙන. හානියක ලොකු වැඩක් නෙවෙයි. සාමාන්‍ය අතර 8ක් විතර තනියෙන්
දැන් ඔය මේ ගම්වල කුඹුරු වලට අයිතිකාරයෝ බහින්නේ නැහනේ. අනිවාර්යයෙන්. අයිතිකාරයෝන්ගෙන් අපි කුඹුරු ගත්තොත් අපි හදපුවාම ඉල්ලනවනේ. ඕකට මොකද්ද කරන්නේ? ඒකින්ද තමයි මිනිස්සු වැඩිම දැන් අපි වගේ මිනිස්සු නම් ඇත්තටම කරන්න අකමැති ඒකයි. භාගයට භාගයක් දීපුවාම ඒකෙන් මහන්සිය අපිට නැහැ. ඔව්. ඒ හින්දා තමයි අපි මැලි වෙන්නේ. නැද්ද? අපිට මේ කුඹුරක් දෙනවා නම් ඉතිරව කරගන්න අපි වැඩේ ගන්න කැමතියි. කැමතිනේ. හරි. උරන් වෙලා තියෙන කුඹුරක් කවදාකවත් ආදායමක් ප්‍රතිපදයක් වෙන්නේ නැහැ නේ. නිකන් ඔය කැලේ දාලා තියෙනවා. හ්ම්. ආදාය පුළුවන් පිටිලක ලොක බාර දෙනවා නම් ඔව්. ඔය අවුරුදු 5ක් කියලා. ඔව්. ඔයා 5ක් කරගෙන යන්න අපිට මොකුත් එපා. හ්ම්. ඔයා මේක කරගෙන යන්න. හ්ම්. ඒක විශේෂයෙන්ම රජේ මැදිහත් වෙන්න. ඔව්. දෙන්න ඔව්. කලින් හරි අරගෙන වැඩ කරගන්න. වැඩ කමිටුව කියලා. හ්ම්. කම්මැලි කොල්ලෝ අපිට උනත් අඬ ගහ ගන්න පුළුවන්. දැන් අපි ඇත්තටම අපිත් කොල්ලෝනේ. අපි එතකොට වැඩක් කරනවා කම්මැලි වෙන්නේ උමුත් එනවා. මේ අයියරත් වැඩ. අපිත් ඊට පස්සේ හයිපොට් එක්ක එනවනේ. ඒකෝට ඒක විතර තියෙන කුඹුරක් වුණත් අපි ගිහින් කරලා දෙනවනේ. අපිට අත්තන් කියන්නේ ඒකයි. නැද්ද? උඩ වෙන්නේ. අත්තන් ගාව රස්සා දෙනවා කියන්නේ තමන්ගේ රස්සාව මේක. නැද්ද? හරියට කරගත්තොත් රජේ රස්සාවකට වැඩි ආදායමක් මේවෙන් හොයාගන්න. හ්ම්. ඒවට ඉතින් වැඩිහත් වෙනවා ඉතින් අර රජේ මොකක් හරි සාහනයක් වෙනවා නම් අපි ගත්තා වගේ අපි ඉතින් අතාරින්නේ නැහැ. නැද්ද? වේදාන අපේ මෙන්න ඕන ඇලමාර්ග ටික. අලමාර්ග ටික. වතුර රත්නක් හදාගෙන ඒවා ඒක මේ ගොඩ කරගන්න මගේ ගමේ කොල්ලෝ සෙට් එක බැහැලා තියෙන්නේ කුඹුරු වැඩේට. නාය ගිහිල්ලා මිනිස්සු අසරණ වෙලා ඉන්න මොහොතක් මේක. කුඹුරු ඔක්කොම පුරන් වෙලා තියෙන්නේ කන්ද උඩ රට. ඉතින් මං අද එනකොට අපේ ගමේ කොල්ලෝ සෙට් එක බැහැලා තියෙනවා කුඹුරට. හරි මේ ගැම්ම ඉස්සරහට අපි යන්න ඕන. ඒක නිසා අපි මං අදහස් කරලා තියෙනවා මේ පුරන් වෙලා තියෙන කුඹුරු කන්ද උඩ රට අපේ කොල්ලෝ සෙට් එක දාලා ගම් වලට ගිහිල්ලා උගන්වන්න කුඹුරු වැඩ කරන ආකාරයට. මෙන්න මෙහෙමයි නිවැරදි ක්‍රමය කියලා පොඩි එවුන් නේ බස්සන්න ඕන කුඹුරු වලට. කැමති ඒ කට්ටිය ඔක්කොම. ඒක නිසා අපිට සහයෝගය දෙන්න. අපි එනවා ඔයාලා ගාවට. ආදරේ.